ශෛලාදීපුර පූජාපිටිය පුරවරයේ උඩමුදන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ වර්ෂ 1925 දී ආරම්භ කරන ලද ඓතිහාසික මිහිඳු මහා පෙරහර මෙවරත් එනම් 2025ක් වූ ජූනි මාස 27 වනදා රාත්‍රියේ 100 වැනි වරටත් පූජාපිටිය ඓතිහාසික පෙරහර නමින් රට පුරා චිර ප්‍රසිද්ධ උඩරට පහතරට නර්තනාංග හා අලි ඇතුන් පිරිවරා සංස්කෘතිකාංග රසක් සමගින් වීදි සංචාරය කිරීමට නියමිතයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිටි රාජා හස්තියා පිටස්තර පෙරහරකට මුල්ම වරට සහභාගී වී සදාහතුක කරඬුවද රැගෙන ගිය ලෙසට මෙම පෙරහැර ඉතිහාසගත වනවා. පූජාපිටිය උඩමුදන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන පූජාපිටිය ඓතිහාසික මිහිඳු මහා පෙරහැර 2025 වර්ෂයේ ජූනි මාස 27 වන රාත්‍රියේදී වීදි සංචාරය කිරීමටයි නියමිත පූජාපිටිය නගර මැදයේ 1925 වර්ෂයේ ආරම්භ කරන ලද පෙරහැර මේ වෙනකොට අඛණ්ඩව පවත්වාගෙන ලබන්නා වූ අභිමානවත් පෙරහැරක් ලෙස සිහිපත් කිරීමට කැමැති ආදිකතුරුන් වහන්සේලා සතර බේරුවේ දායකකාරකාදී හැම දෙනාමත් පින්දීමෙන් යුතුව සිහිපත් කරමින් වර්තමානයේ සතර බේරුවේ දායකකාරකාදී හැම දෙනාගේම සහයෝගය ලබා දීම මේ පෙරහැර සාර්ථක කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා. 100 වෙනි පෙරහැර අපට කර ගැනීමට පුළුවන්කම මේ වර්ෂයේදී ලැබෙන්නේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ගැසට් කිරීමෙන් අනතුරුවයි. පෙරහැර ගැසට් කිරීම ගෞරවයේ වත්මන් රජය වෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අග්‍රාමාත්‍යතුමිය මැති ඇමතිවරුන් නව රජයට මේ වෙලාවේදී අපි පින් දීමෙන් සිහිපත් කරනු ලබනවා.
ගැසට් කිරීමෙන් අනතුරුව මේ පෙරහැරේ කැඳවුම්කරු වශයෙන් ප්‍රාදේශීය ලේකම් තුමියගේ මින් ඉදිරියට පත්වෙන ලේකම්තුමාගේ සහයෝගයේ මැදිහත් වීම මත සිදු කරන බවයි මෙයින් සඳහන් වනු ලබන්නේ. පූජාපීඨයේ බල ප්‍රදේශයේ ප්‍රාදේශ සභාව ඇතුළු සෑම රාජ්‍ය ආයතනකමත් අර්ධ රාජ්‍ය ආයතනකම පෞද්ගලික ආයතන වෙළඳ ව්‍යාපාරික ස්ථානවල විහාරස්ථාන යවට සියලුම පාසල්වලත් විහාරස්ථානයේ පැවැතෙනා වූ ශ්‍රී රතනසාර දහම් පාසලේ ඇදුරු මඬුල්ලගේ සිසු දරු දැරියන්ගෙත් දෙමාපියන්ගෙත් දායකත්වයේ මේ වෙලාවේදී අපි කාරුණිකව සිහිපත් කරනු ලබනවා. සියවෙනි පෙරහැර මංගල්‍ය කර ගැනීම සඳහා ලක්වාසී ලෝවැසි ඔබ හැම දෙනාගේම සහයෝගය ලබා දෙන මෙන්ද විහාරස්ථානයේ දායකාරකාදීන්ගේ නොමසුරු දායකත්වයේ ලැබෙන බව අපිට විශ්වාසයි. විදේශගත වී සිටිනා වූ දායකාරකාදීන්ගේ අවධානය යොමු වන ලෙසත් මතක් කරමින් 2025 වර්ෂයේ ජූනි මාස 27 වන දින රාත්‍රියේ පූජාපිටි නගර මැදයේ අලියතුන් සහිතව උඩරට පහතරට නර්තන කණ්ඩායම සහිත මේ විශේෂ පෙරහැර සංස්කෘතික පෙරහැර මංගල්‍ය දැක බලා ගැනීමට ඔබ සෑම දිනාටම මතක් කරමින් හැම දිනාටම තෙරුවන් සරණයි. 25 සිට අඛණ්ඩව පවත්වන යන මේම පෙරහැර ප්‍රාදේශීයව පවත්වන පෙරහැර අතරින් සුවිශේෂී වෙනවා. මෙහිදී විශේෂයෙන්ම අලියතුන් භාවිතා කරනවා. ඒ වගේම සාම්ප්‍රදායික නැටුම් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වෙනවා. ඒ වගේම ප්‍රජාව ගත්තහම පූජපිටිය කොට්ටාශයේ සිටින සියලුම ප්‍රජාව මෙම පෙරහැර නැරඹීම සඳහා සහභාගී වෙනවා. මෙම පෙරහැර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රදේශ වාසීන් විදියට දක්වන දායකත්වයත් මා අගය කිරීමට ලක් කරන අතර ඒ වගේම මම ආරාධනා කරනවා මෙවර පෙරහැර ඉතා සුවිශේෂී වන බවින් මොකද මේ පැවැත්වෙන්නේ සියවන පෙරහැර. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ පෙරහැර සඳහා දායකත්වයේ සපයන්නට කියලා සහ මේ පෙරහැර නැරඹීම සඳහා ඔබ සියලු දෙනාට මම ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා.
තෙරුවන් සරණයි. පඩිපාන උඩුමුදුන ශ්‍රී පුරාරාම පුරාණ විහාරස්ථානයට මේ පොසොන් මාසය ඉතාම වැදගත් වෙනවා. ඊට හේතුව ක්‍රිස්තු වර්ෂ 1925 දී ආරම්භ කරන ලද පොසොන් මහා පෙරහර නැත්නම් මිහිඳු මහ රහතන් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා කරන ලද පොසොන් පෙරහර මෙම වර්ෂයේදී 100 වෙනි වර්ෂ සම්පූර්ණ කරනවා. අපි විහාරස්ථානය දැන්ට අවුරුදු 165කට පෙර ආරම්භ වූවක් බව පන්සල සම්බන්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. දැන් විශේෂයෙන්ම මේ පොසොන් පෙරහර නැත්නම් අපි කියන්නේ මිහිඳු පෙරහර ආරම්භකයන්න් වහන්සේ වුණේ එවකට හාරිස්පත ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොටිකාපොළ අත්තදස්සි නායක හම්බුන් වහන්සේ. උන්වහන්සේ ඒ කාලේ සිටි සීමිත දායක පිරිස එකතු කරගෙන 1925 පොසොන් පුරපසළොස්වක දින පොසොන් පෙරහරක් පැවැත්වුවා. ඊටාම සරල ආකාරයට අපි අහලා තියෙන විදිහට පළමු පොසොන් පෙරහැරේ අරන් ගිහිල්ලා තියෙන්නේ කඩදාසියක ඇඳපු සමහරු කියන කැන්වස් රෙද්දක ඇඳපු පින්තූරයක් ලී එකකින් ගැට ගහගෙන අරන් ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ජකඩ දහඩුවක ඇඳපු මිහිඳු රහතන් වහන්සේගේ ඒ පිරිමි අරන් ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ ප්‍රකට කලාකරුවෙකු වූ විපුල ධර්මවර්ධන මහත්මයාගේ පියාණන් වන ඒ ධර්මවර්ධන මහත්මයා රුක්කතන ලීකින් කපන ලද මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිමි අරගෙන ඉන්නේ. කාලයත් එක්ක ඒ දි รา පත් වීම නිසා අද අපි භාවිතා කරන වැඩමවන ඒ පිරිමි වහන්සේ කොන්ක්‍රීට් වලින් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ආරම්භයේදී මේ පෙරහර නාත්‍යගුඩ රජමහා විහාරස්ථානට ගිහින් එහිදී ගෙවිදලා තියෙනවා. නම් නාත්‍යගුඩ විහාරස්ථානයේ ඉදිරියේ තිබ්බ ඉපැරණි වාහල් කඩ නිසා පෙරහැර ඇතුළට ගන්න අපහසුයි. ඒ නිසා හේවිසි කරුවන් පමණක් ගිහිල්ලා පෙරහැර මඟ නවත්තලා තියෙනවා. ඉන්පසු කාලයක වල්පල පිටි රාජමහා විහාරය දක්වාත් මේ පෙරහැර ගමන් කරලා තියෙනවා. ඊටත් පසු කාලයක ඇහැරගස් ඉන්න බෝධීන් වහන්සේ ළඟටත් වැඩමන තියෙන පසු කාලයක දැන් අවුරුදු 4-5 කාලය තුළ විශේෂයෙන්ම ශිල්පීන්ගේ වෙහෙසකර තත්ත්වයක් මාර්ග අවහිරතාත් නිසා අපි නගරයට පමණක් මේ පෙරහැර සීමා කළා. එතකොට දැන් ඊට අමතරව අපි ගිය වර්ෂයේ සිට මේ රාත්‍රී පෙරහරක් වශයෙන් පැවැත්වීමට කටයුතු ඉතාම සාර්ථකව සිද්ධ වුණා. එතකොට අපි මේකෙදී මතක් කරන්න සිද්ධ වෙනවා අපේ ආදි කතුරු ඒ කාලේ වැඩිපුර දායක පිරිස් මේ වල තියෙන්නේ දිද්දිනි ගාමි බණ්ඩාරනායක මහතුරු තමයි. ආර්.බී. බණ්ඩාරනායක මහත්මයා, ගුණතිලක මහත්මයා ආදී හිටපු විදුහල්පතිවරු. ඒ වගේම දිද්දිනි හිටපු ආර්.එස්. මහත්තයා අපි කියන විදිහට ඒ ආර්.එස්. මහත්තයා විජේරත්න මහත්මයා. දැන් අපේ පෙරහැර සංඛ්‍යාවෙන් වැඩි වෙනකොට ඒ කාලේ මේ පෙරහැර පැවැත්වීම සඳහා ශිල්පීන් නොමිලේ කටයුතු කරලා තිබෙන්නේ. මට මතක විදිහට ලේඛනවල තිබෙනවා 1950 පෙරහැර තිබෙන්නේ රුපියල් 527ක්. දැන් ශිල්පීන් සංඛ්‍යාව වැඩි, අංග වැඩි, අලියතුන් සහිතවයි පවත්වන්නේ. එහිදී විශේෂයෙන් මතක් කරන්න ඕන මාලිගාවේ රාජායත පිටස්තර පෙරහැරට ගිය එකම අවස්ථාව තමයි උඩමුදුනේ පෙරහැරට පැමිණීම. ඉන්පසු ඒ යථා කොහොත්ම පෙරහැරකට ගිහිල්ලා නැහැ. 1967 අවුරුද්දේ. ඉන්පස්සේ අලියතුන් සංඛ්‍යාව වැඩිුණා. ප්‍රකට අලියතුන් වන කෙරමිනි අතිරාජ්‍ය ආදි වශයෙන් විශාල අතුන් සංඛ්‍යාවක් සාපේක්ෂව වර්තමානයේ නම් අලියතුන්ගේ හිඟේ නිසා පොඩ්ඩක් මේක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මතක් කරන්න සිද්ධ වෙන්නේ දැන් මේ වර්ෂයේදී අපි පිටස්තර ශිල්පීන් වෘත්තීමේ ශිල්පීන් 400ක් පමණ විවිධ රංගනයන් සඳහා යොදවා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒකේ ටිකක් අපහසුතාවය තමයි කලින් වගේ නොමිලේ ලැබෙන්නේ නැහැ සේවාවන්. වර්තමානයේ ප්‍රවාහන කටයුතු ඒ වගේම ශිල්පීන්ගේ ඒ ගුණාත්මක භාවය නිසා ඒ අයට ගෙවන්න ඕන මුදල් වශයෙන් මේ අතාවේ රුපියල් ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයක් අපි ඇස්ටිමේට් ගත කරලා තිබෙනවා. ඒ නිසා කවදත් මේවා සිද්ධ කළේ
පලීපාන දිද්දිනේ වරකදිනේ සිරලගම ආදී අපේ සතර පීරු දායකිනුත් අවට ගම්මසර සදැහැතිනුත්. නමුත් මේ වතාවේ අතිවිශාල මුදලක් වෙන් කරලා ඉතාම ඉහළ මට්ටමින් පවත්වන්නේ මේ 100 වෙනි පෙරහැර උඩමුදුන පමණක් නෙවෙයි කන්ද උඩරට පැවැත්වෙන ඉපැරිම් මෙන්ම අලංකාරම ඉතා ප්‍රකට පෙරහැරක් නිසා. මෙහිදී අපි සිහිපත් කළ යුතු වෙනවා දැන්ටමත් සමහරව අපට දායකත්වය ලබා දෙන්න පුරුදු තියෙනවා. මේ පෙරහැර පන්සලේවත් දායක ලබා පෙරහැරක් නෙවෙයි ඔබ සියලු දෙනාගේම පෙරහැරක්. මේ පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන ලෙස අපි තාම ගෞරවයෙන් අයද සිටිනවා. තෙරුවන් සරණයි. උඩුමුදුන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ මගින් අඛණ්ඩව පවත්වාගෙන ලබන ඓතිහාසික පොසොන් මහ පෙරහැර 2025 වර්ෂයේ 100 වෙනි වර්ෂ සම්පූර්ණ කරමින් ජූනි මාස 27 වෙනි දින පූජාපිටි නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතව පවතිනවා. මෙම පෙරහැර 1925 වර්ෂයේ ආරම්භ කරේ උඩුමුදුන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ එවකට වැඩවිසූ ගෞරවනීය නායක හිමිපාණන්ලා වහන්සේලා ඇතුළු අපේ සතර පෙරුවේ දායක කාරකාදීන් අපි සිහිපත් කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මා පෙරහැරත් එක්ක ක්‍රියාකාරීව දායකත්වයේ ලබා දුන්නු වකවානුව අපවත් වී වදාළ උඩුමුදුන ශ්‍රී පූර්වාරාම විහාරාධිපති පූජ්‍ය මිනුවන්ගොමේ රතනසාර නායක හිමිපාණන් වහන්සේත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. එතනින් එහාට යනකොට අපිට උඩුමුදුන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ වශයෙන් පත් වුණු උඩුකුඹුරේ විමලරත්න ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ මඟ පෙන්වීම සහ උපදෙස් මත මේ පොසොන් මහ පෙරහැර දැනට වර්ෂ 10ක් තිස්සේ පවත්වාගෙන ලබනවා. ඒ අනුව තමයි මේ 2025 වර්ෂයේ 100 වෙනි පොසොන් මහ පෙරහැර විවිධ සංචාරය කිරීමට අපි කටයුතු සූදානම් කරන පවතින්නේ. මෙම පෙරහැර සංවිධානය කිරීම සඳහා අපේ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය පෙරකී පරිදින් උපරිමෙන් අපහට ලැබෙන අතරම සතර පෙරුවේ දායක කාරකාදීන් සියලු දෙනාත් මේ සඳහා දායකත්වයේ අනුග්‍රහය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි පූජාපිටිය නගරයේ පවතින රාජ්‍ය ආයතනයන් අපට මේ සඳහා විශාල අනුග්‍රහයක් ශක්තියක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රදේශයේ පවතින විහාරස්ථානට අනුබද්ධ ස්වේච්ඡා සමිති සංවිධාන මේ සඳහා දායකත්වය ලබා දෙනවා. උඩුමුදුන ශ්‍රී පූර්වාරාම රත්නසාර දහම් පාසලත් අපට මේ සඳහා විශාල ශක්තියක් ලෙස පවතිනවා. ඒ සියලු දෙනාගේ දායකත්වයෙන් මේ පෙරහැර වීථි සංචාරය කරන්නේ ජූනි මාස 27 වෙනි දින රාත්‍රී වීථි සංචාර කරනවා පූජාපිටි නගරේ. මේ සඳහා පෙරහැර දැක බලා ගැනීමට වැඳ පුදා ගැනීමට ඔබ සියලු දෙනාටම බැතිසිතින් යුතු ආරාධනා කර සිටිනවා. එන්න පූජාපිටිය නගරයට ජූනි මාස 27 වෙනි දින උඩුමුදුන ඓතිහාසික 100 වෙනි පොසොන් මහ පෙරහැර නැරඹීම සඳහා අහසින් බසිනා හිරු මඩලක්සේ මිහිදු තලාවට වැඩියෝ අරහත් අනුබුදු මාහිමියෝ ආලෝකය පැතිරී බුදු සසුනේ කසාවතේ සුබ ලැබුවෝ. එසේනම් කන්ද උඩ රටට පමණක් නොව මුළු මහත් දේශයටම අභිමානවත් පූජාපිටිය ඓතිහාසික පෙරහැර දැක බලා ගැනීමට සදහසිතින් ඔබ සැමට ආරාධනා. සිද්ධාර්ථ ගෞතම භව දුක්ඛ